ජීවිතෙත් හරියට සුබාදහම වගේම දෙයක්. ඔයා දැකලා තියෙනවද හිම වැටෙන සීතල කාලවල් වලදී සුබාදහමේ කලින් ලස්සරට මල් පිපිච්ච ගස් ඒ සීතල ඉවසගන්න බැරුව මේ සීතල දරාගන්න බැරුව කේඩෑරි වෙලා ඇඹරිලා මැරිලා යන විදිහ මනුස්ස ජීවිතෙත් මේ විදිහම දෙයක්. අපේ ජීවිතවල සමහර සීතල කාල එනවා. ඒ සීතල කාලවලදී අපිට අපේ දුක කියන්න කෙනෙක් නැති වෙන තරමටම ළඟින් හිටපු මිනිස්සු අපිට පිටුපාලා ගිහිල්ලා අපේ දුක ඉස්සරහා අපිට hina වෙන අවස්ථාවල් එනවා. ඒ වගේම තමයි කෑ ගහලා අඬන්න හිතෙන මොහොතවල් වල ඒ සියලුම දේවල් දරාගෙන හිතින් විඳවමින් තනියම කාගෙන ඉන්න වෙන දවස් එනවා. කඳුළු තමන් විතරක් හංගගෙන ඇස්කෙවෙනි අග ලුණු පිපෙනවා වගේ කඳුළු පිපෙන කණ්ඩ හිතෙන් නැති කිසිම දෙයක් කරන්න හිතෙන් නැති සීතල දවස් දුක්ඛිත දවස් ජීවිතේනවා. මට කවුද ඉන්නේ කියලා තනියම මගෙන්ම අහන වෙලාවල් වලදී උඹට කවුරුත් නෑ උඹට ඉන්නේ උඹ විතරයි කියන ඔයාගේ හිතම ඔයාට කියන දවස් දන්නවද සුබාදහම ඔයාට දෙන්නේ ඔයා කොච්චර ශක්තිමත් මිනිස්සෙක්ද කියලා මනින්න. ඒ දවස්වලදී ඔයා හැසිරෙන විදිහට ඔයාට ජීවිතේ ඕන බරසාර දෙයක් දරාගන්න පුළුවන්ද කියලා මනින්න තමයි සුබාදහම එහිම දවස් ඔයාට දෙන්නේ. මොකද හැම වෙලාවකම සීතල දවස් වලින් පස්සේ තමයි එහෙම නැත්තම් මනුස්ස ජීවිතයේ තියෙන ඊටාම දුක්ඛිතම කාලවලින් පස්සේ තමයි සුබාදහම ඔයාට ලස්සන දේවල් තෑගි දෙන්න පටන් ගන්නෙ. ළඟින්ම ඉන්න පොරොන්දු වෙච්ච මිනිස්සු ඔයාව මගහැරිලා යද්දි හිතේ තිබ්බ කප්පරක් බර හීනම වෙලා හිත ඇතුලේ මැලවිලා යද්දි පුරුද්දට හුස්ම ගන්නව ඇරෙන්න උවමනාවෙන් කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැති ජීවත් වෙන්න ඕනවට ජීවත් වෙනව ඇරෙන්න ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක කොනක් පේන්නේ නැති යුග තියෙනවා නේද? ඒ යුග වසන්තය උදා වෙන්න කලින් එන සීතල දවස් හා සමානයි. එහෙම දවස්වලට පස්සේ උදා වෙන කාලයට ඔයාට අත්දැකීම් එකතු කරගන්න තමයි ඒ සීතල දවස් ඔයාට සුබාදහමින් දෙන්නේ. එහෙම දවස්වලදී ඔයා තව ශක්තිමත් වෙන්න ඕනේ. ඔයා ළඟින් හිටපු මිනිස්සු ඔයා විසින්ම ගොඩනගපු මිනිස්සු එහාට ගිහිල්ලා ඔයාටම ගල් ගහද්දි තමයි ඔයා ශාරීරිකව වගේම මානසිකවත් මොන දේ නැතත් මට තනියම හැමදේම කරගන්න පුළුවන් කියන ආත්ම ශක්තිය ගොඩනගා ගන්න පටන් ගන්න ඕනි. කිසිම දෙයක් නැතුව මැරෙනවට වඩා ඊළඟට මගේ හොඳ කාලේ ආව ගමම්ම මං හරියට නැගිටින්නේ කාටවත් හිතන්න බැරි තරම් වේගකින් කියලා ලෝකෙට පේන්න හිතේ හයිය එකතු කරගන්න ඕනවා ඒ කාලෙදී. මේ අමාරු දරාගන්න බැරි සීතල හිම වැටෙන කාලේ ඔයාගේ කඳුළු ඉවර වෙනකන් අඬලා දුකට සමුදෙන්න. තනිකම ඉවර වෙනකන් විඳලා තනිකමට සමුදෙන්න. මොකද ඊගාවට හොඳම කාලේ එනවා. සීතලම කාලේ දරාගෙන හිටපු ගස් මැරෙන්නේ නැතුව හිටපු ගස් පොළොවේ අන්තිම පොහොර බිඳුවෙන් හරි පොළොවේ තිබ්බ අන්තිම ජල බිඳුවෙන් හරි තමන් ගාව රඳවගත්ත උෂ්ණත්වයෙන් බේරිච්ච ගස් විතරයි ඉර පායලා වසන්තය ලබද්දි මල් පිපෙන්න සුදුසුකම් ලබන ගස් වෙන්නේ. ඔවත් එහෙම තමයි. අමාරුම කාලේ දරාගෙන අමාරුම කාලේ හිත හයිය කරගෙන අමාරුම කාලේ ලෝකෙ මිනිස්සු කවුරු නැතත් මට තනියම මගේ ගමන යන්න පුළුවන් කියලා හිත හදාගත්තොත් විතරයි ඔයාගේ ජීවිතේට ඉර පායලා වසන්තය උදා වෙද්දී
ඔයා මල්පිපෙන්ඩ සුදුසු මිනිහෙක් වෙන්නේ මල්පිපෙන්ඩ සුදුසු ගැහැනියෙක් වෙන්නේ වගේම වසන්තේ අයිතිකාරයාවෙන්ඩ සුදුසු කෙනෙක් වෙන්නේ. දරාගෙනින්ද වැඩ කරන්න මහන්සිවෙන්ඩ තමන්ට ඉන්න තමන් විතරයි කියන එක ඉතාම ඉක්මනින් තීරණය කරන්න පුළුවන් වෙන්න කියලා ඔයාට ප්‍රාර්ථනා කරනවා.